ශ්‍රීකාන්ත ලොන්ඩ්‍රි ට්‍රේනින් සෙන්ටර් එක අද හොඳටම බිසි වෙලා තියෙන අලුතිම ලොන්ඩ්‍රිස් පටන් ගන්න ටීම් තුනක් අද ට්‍රේනින්ග්ස් ඉවර කරලා යනවා. ඔයත් තමන්ගේ ව්‍යාපාරයක් විදිහට ලොන්ඩ්‍රි බිස්නස් එකක් ලංකාවේ පටන් ගන්න කැමති නම් දැන්ම මේ වීඩියෝ එක විනාඩියක් බලන්න. එතකොට ඔයාලට හොඳ අයිඩියක් ගන්න පුළුවන් කොහොමද ඔයාගේ බිස්නස් එකක් විදිහට ශ්‍රීකාන්ත ගෲප් එකත් එක්ක එකතු වෙලා ලොන්ඩ්‍රි එකක් ලංකාවේ පටන් ගන්න කියලා. ඊට පස්සේ ලොන්ඩ්‍රි ට්‍රේනින් එක ඉවර කරනවා මේ විදිහට ටීම්ස් තුනක්. නිම ලොන්ඩ්‍රි එක හෙට ඕපන් කරනවා. නේවි හොස්පිටල් එක ඉස්සරහා ඊළඟ ලොන්ඩ්‍රි එක ඕපන් කරනවා නාවල පිටියේ. අනිත් ලොන්ඩ්‍රි එක ඕපන් කරනවා ගෙලියෝ. රිසල් වීඩියෝ සෙට අනිත් අප්ලෝඩ් කරන්නම්. මේ රෙඩි වෙන්න හෙට උදේ ඕපන් කරන ලොන්ඩ්‍රි එක ඉස්සර නේවි හොස්පිටල් එක ඉස්සරහා සුපර් කම්ප්ලෙක්ස් එක ෆස්ට් ෆ්ලෝර් එකේ යන ලොන්ඩ්‍රි එක ලොකු ලොන්ඩ්‍රි එකක්. ඒකට යන මැෂින්ස් වල වීඩියෝ එකක් මේ ප්ලේ වෙන්නේ දැන්. ලොන්ඩ්‍රි එකට ඉන්වෙස්ට් කරේ මිස්ටර් රොෂාන් මාසෙකට කිට්ටුව ට්‍රේනින්ග්ස් ඇවිල්ලා ඉතා හොඳින් පුහුණු වුණා කොහොමද ලොන්ඩ්‍රි එක කරන්න කියලා. දැන් අපි රොෂාන්ගෙන් අහලා බලමු කොහොමද එයා ට්‍රේනින්ග් වෙච්ච විදිය සහ ශ්‍රීකාන්තගෙන් යාට ලැබිච්ච සපෝට් එක හෙට එයාගේ ලොන්ඩ්‍රි එක ඕපන් කරන්න. අද ට්‍රේනින්ග්ස් ඉවරලා යන තුන්වෙනි ටීම් එක මිස්ටර් රොෂාන්ගේ ලොන්ඩ්‍රි එක ඕපන් කරන්නේ සිකුරාදා නේද? අනිද්දා වැලිසර නේවි කැම්ප් එක ඉස්සරහම කැරවන් ෆ්‍රෙෂ් එක තියෙනවා. ඒකේ ෆස්ට් ෆ්ලෝර් එක රොෂාන්ලා රෙන්ට් කරේ. තවත් ලොකු ලොන්ඩ්‍රි එකක් වැලිසර ඔයාලට ගොඩක් හොඳ ඔපචුනිටි එකක් මේ ලොන්ඩ්‍රි එක. ඉතින් මිස්ටර් රොෂාන් කොහොමද? ඇත්තටම රොෂාන් ට්‍රේනින්ග්ස් ආවා විටෙන් විට මාසෙකට වැඩි කාලයක් නේද? දැන් ලොන්ඩ්‍රි එක කරන් යන්න කොන්ෆිඩන්ට් තියනවද කොහොමද? ඔව් පැහැදිලිව මේ සම්බන්ධව හොඳ දැනීමක් සහ නොලෙජ් එකක් දැනට තියෙනවා. සහ විශ්වාස කරනවා මේක අපි ලොන්ඩ්‍රි චේන් එකක් විතර ඉස්සරහට ගෙනියන්න පුළුවන් තද බ්‍රාන්චස් දුවන්න පුළුවන් තත්යකට අපි නොලෙජ් එක තරව නොලෙජ් එකක් දැනට අරන් තියෙනවා මේ සම්බන්ධව. ගොඩක් මහන්සි වුණා ට්‍රේනින් එකකට නේද? ඒ වගේම ඇතුලේ ඉන්න මේ ට්‍රේනින් ස්ටාෆ් එක ලොකු සහයෝගයක් දුන්නා. හැම පැත්තෙම මේ වගේ මේ සිස්ටම් එකක් අපිට කියලා දීලා තියෙනවා. ඒ වගේම මැෂිනරිස් කොහොමද වැඩ කරන්නේ, අවලි කොච්චර මේකද, වර්ක් ෆෝස් එක කොහොමද, කස්ටම් බේස් එක අපි කස්ටමර් ඉස්සරහට කතා කරලා ඕඩර්ස් ටික මේ මාකප් එක වැඩි කරන්නේ. ඒ වගේ ලොකු දැනීමක් අපිට මොටිවේෂන් එකක් මේකෙන් ලැබුණා. නියමයි. සිකුරාදා අද ලොන්ඩ්‍රි එක ඉන්ස්ටලේෂන් එක දැන් අපි අය කරනවා. සිකුරාදා ඕපනින් එකේදී මිස්ටර් රොෂාන් හම්බෙමු. තවත් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ලක්ෂ 65ක් වගේ ඉන්වෙස්ට් කරපු ලොන්ඩ්‍රි එකක් මේක. හරිම ලස්සන ලොන්ඩ්‍රි එකක්. ඉතින් අපි ෆ්‍රයිඩේ සිකුරාදා උදේ ඕපනින් සෙරමනි එකේදී හම්බෙමු. මිස්ටර් රොෂාන්ට අපි විශ් කරනවා ලොන්ඩ්‍රි ගොඩක් සාර්ථක වෙන්න කියලා. රොෂාන්ගේ ලොන්ඩ්‍රි එකේ ඕපනින් සෙරමනි එකේ වීඩියෝ එකකට අප්ලෝඩ් කරන්න. ගේ ලොන්ඩ්‍රි එක ෆස්ට් ෆ්ලෝර් එකක නිසා අපේ ක්‍රේන්ස් වල මේ විදියට ලොන්ඩ්‍රි එක ඉන්ස්ටලේෂන් එක කරේ. ඔයාලා දැම්ම එන්න ශ්‍රීකාන්තකට ඇවිල්ලා පටන් ගන්නවා. ආගෙන් බිස්නස් එකක් විතර ලොන්ඩ්‍රි එකක් ඕනම තැනක අපි ඉන්ස්ටලේෂන්ස් කරලා දෙනවා. කරන්න අපි හොට්ලයින්ස් වලට දවසේ ඕනම වෙලාවක එක දවසක් එන්න බොරලස්කම ශ්‍රීකාන්ත යාඩ් එකට. එතකොට ඔයාලට අපි හොඳින් කියලා දෙනවා කොහොමද ලොන්ඩ්‍රි එක කරන්න කියලා. ඊට පස්සේ ඩිසයිඩ් කරන්න කොහොමද ඔයාගේ ලොන්ඩ්‍රි එක පටන් ගන්නේ.